ලංකාවේ කෙනෙක් මේ ඩුබායි එකට ඇවිල්ලා තියෙනවා මීට මාස 4කට 5කට කලින්. මට හරියටම ඩේට් එක මම දන්නේ නැහැ. මගේ යාළුවෙක්ගේ මල්ලි කෙනෙක්. එතකොට මම කරන්නේ ඇවිල්ලා දැන් ওই කන්සල්ටන්සි එතකොට ගොඩක් දේවල් කරනවානේ මම PRO එතකොට කන්සල්ටිං ඊට අමතරව එයාලයින් ටිකට්ස් විසිට් වීසා ෆ්‍රීලාන්ස් වීසා ඔය වගේ ගොඩක් දේවල් මම කරනවා. දැක්කද? මේ ටෝල් එකක් පැන්න ගමන් මේ ටෝල් ගේට් කියලා තියෙනවා. මෙන්න මේක පැන්න ගමන් ගාන වෙනස් වෙනවා. තව එක දැක්කද? 38යි 75යි. අඩු කරලා પાස්පෝර්ට් එක ගත්තා. ඉතින් දැන් ඒ කොල්ලව රටට යවන්න තමයි යෝ කට්ටිය මොකද වෙන්නේ? ඉතින් මම රාජකාරී කරන වෙලාව දැන් වෙලාව හරියටම 2:00යි. ඉතින් පොඩි වැඩකට මං යනවා. මේ ප්‍රශ්නේ මම ඔයගලන්ට කියන්නම්. මොකද්ද දන්නවද? මේ ප්‍රශ්නේ ඇවිල්ලා යාළුවෙක්ගේ මල්ලි කෙනෙක්ගේ ප්‍රශ්නයක්. රස්සාවට ඇවිල්ලා රස්සාව කරන්න බැහැ කියලා දැන් යන්න හදනවා ලංකාවට. ඉතින් දැන් වීසා එක ගහලා තියෙන්නේ. ඉතින් වීසා එක ගහපු නිසා ලොකු මුදලක් ඉල්ලනවා එයාට රිලීස් එක දෙන්න. මොකද ඉතින් එයාගේ වයිෆ් ලංකාවට ගිහිල්ලා කියලා එයාගේ නම් ගම් මම සඳහන් කරන්න යන්නේ. ඉතින් මම කරන්නේ PRO සර්විස් ඔය වගේ ලොකු වැඩ ටිකක් තියෙනවා මම කරන. ඉතින් දැන් මම යන්නේ මේ ප්‍රශ්නේ විසඳන්න. ඉතින් බලමු මොන වගේ වැඩක් වෙයිද අද කියලා. කෝට් එක නිසා මම පැත්ත ලොකු වෙලා තියෙනවා. හරි. බලමු. ගිහිල්ලා ඊට කලින් සල්ලි වගේ ගන්න තියෙනවා. මම ටැක්සි යනවා. මම පෙන්නන්න. ඔව් ඉතින් දැන් ටැක්සි එනවා. ටැක්සි අරවන්න ගිහිල්ලා ආයි එනවා. රයිට් අපි යමු. බලන්න මොකද්ද මේ කතන්දරේ කියලා. දුබයි ඉඳලා නා ක්ලොක් ටවර්. ඔන්න 5:25 කියන්නේ 5:25න් තමයි පටන් ගන්නෙ. එතකොට 1.4 කිලෝමීටර් ගිහිල්ලා තියෙනවා. ඉතින් මම මේ ඉන්නේ ඒරියා එකේ ඉඳලා මම දැන් යන ගමන් පේනවනේ තියෙන ට්‍රැෆික් එක කොහොමද කියලා. දවල් වෙලාව ඇවිල්ලා 3ට කාලයි. ඒ ට්‍රැෆික් තමයි ඉතින් මේ. බලමු අර පැත්තට යන්නේ කොහොමද කියලා. මේක බලලා මැසේජ් එකක් දෙමු ඉතින්. ඉතින් හැමදේම ලංකාවේ වගේ නෙමේ ෆොටෝ එකේ ඉඳලා මම දන්නේ නැහැ. දැන් ලංකාවේ මම හිතන්නේ පිග්මී වල තියෙනවා. ඉතින් දැන් ට්‍රැෆික් එක පොඩ්ඩක් අඩුයි අද සෙනසුරාදා. ඉතින් සෙනසුරාදා තමයි මේ යන්නේ. බලමු අපි. මම ඔයගලන්ට පෙන්නන්නද මේ සාජ ඩුබායි මාරු වෙන තැන. මේ ඉන්න කට්ටිය ඉතින් කවුරුත් දන්නවා. මම දන්නේ සමහරක් මිනිස්සු ඉන්නවා මේ ඇවිල්ලා ඇත්තටම පාරත් උඩකවත් ඇවිදින්න ටයිම් එකක් නැති රස්සාව විතරක් කරන මිනිස්සු. හැබැයි මෙහෙත් ඇවිල්ලා මේ පාලමකින් තමයි පෙන්නගෙන ඉන්නේ. මම දැන් ඔයාලට පෙන්නන්නම් ඒක. හරිද? දැන් මේ පාලමෙන් ඇවිල්ලා සාජයි ඩුබායි වෙන් වෙනවා. හරිද? මෙතනින් තමයි මේ එක්තරා එක ස්ථානයක්. එතකොට තව චුට්ටක් ඉස්සරහට යනකොට මෙතනින් මම පෙන්නන්න දැන් මේ ටයිම් එක ඇවිල්ලා 13:50 ගාන. හරිද? 13:50 කිලෝමීටර් 6ක් ඇවිල්ලා මං ඉන්න තැන ඉඳලා ඩුබායි වෙන මේ වෙන්නේ. මෙන්න පේනවද? ඩුබායි අල්නාදා ඉන්ටර්චාර්ජ්. හරිද? එතකොට නොයි ඉස්සරහා එන පාලම් දෙකේ ලොකු ප්‍රයිස් එකක් වෙනස් වෙනවා. ඩුබායි වලට පයින්නවත් එක්කම මේ පාන කැල්ල මෙන්න මේව නවත්තලා තියෙනවා. හීට් එක දරා ගන්න බැරි තරම් තියෙනවා. දැක්කද? මේ ටෝල් එකක් පැන්න ගමන් මේ ටෝල් ගේට් කියලා තියෙනවා. මෙන්න මේක පැන්න ගමන් ගාන වෙනස් වෙනවා. තව එක දැක්කද? 38යි 75යි. ඉතින් ඔන්න ඔය වගේ තමයි ගණන් වෙනස් වෙන්නේ. 13යි ගානේ නේද තිබ්බේ මට මතක හැටියට මම අරනම් 13යි ගානේ තිබ්බේ දැන් ගාන 39යි. ඕක තමයි ඇත්තටම මේ රටේ කතාව. ඉතින් මේක හරි වෙනස්. ඉතින් පාර පේනවත් දන්නේ නැහැ ඔයගොල්ලන්ට. මොකද රස්නේ වැඩිකමට අවුව වැඩිකමට පොඩ්ඩක් හීට් එක දරා ගන්න බැරි තරමට තියෙනවා. දැන් මේ හරි ඇවිල්ලා මෙට්‍රෝ නෑ. මේ සාජ මේක පැන්නට පස්සේ තමයි දැන් මේ පැත්තෙන් උන් ওই පැත්තේ සයිඩ් එකට තමයි මෙට්‍රෝ තියෙන්නේ. එතකොට මේ ටිකේ ඇවිල්ලා සම්පූර්ණ වෙනස්. මේක ඇවිල්ලා සම්පූර්ණ වෙනස්ම පැත්තක්.
මේක තමයි ඩුබායි පටන් ගන්නවා. එතකොට මේ පාලමට කලින් ඇවිල්ලා සාජා බෝඩරේ. ඉතින් අර මේ පැත්තේ දැන් මේ පාරවල් වලින් එන කට්ටියටත් මෙන්න මෙතනින් වදිනවා ටෝල් එක. වෙනවද බලන්න. ඒක වෙනස් වෙන්නේ. ඒ හින්දලා මෙහෙට ආවත් එකයි මෙහෙ ඉඳලා හෙට ආවත් එකයි. තව දෙයක් පෙන්නනම් ඔයගලන්ට තව ඉස්සරහට පොඩ්ඩ යනකොට. එතකොට ඇත්තටම දැන් මම මේ යන්නේ ඇවිල්ලා අපේ එතකොට දැන් මට බාර වෙලා තියෙන්නේ මෙයාගේ වැඩ කටයුතු ඉවර කරලා දෙන්න. එතකොට මම යන්න ඕන ක්‍රමයක් තියෙනවා අපි ආවට ගියට දැන් යන්න බෑ. එතකොට මම කරන රස්සාවත් එක්ක මට වෙලාවක් කලාවක් නෑ. මම ඉතින් මොනාරි ප්‍රශ්නයක් ආවම මම වැඩට යන්න ඕනේ. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඊට අමතරව මම ඔක්කොගේ වීසා ගාලා දෙනවා. ඉතින් එහෙම දේවල් තියෙනවා. ඉතින් දැන් මෙයාට ලංකාවට යන්න ඕනේ. හරිද? ලංකාවට යන්න ඕනේ. එතකොට මෙයාලෙන් ලංකාවට යන්න මෙයාට වීසා ගහලා තියෙන්නේ. එතකොට මෙයා වැඩ කරලා තියෙන්නේ මාස 4කට. මාස 4ක් විතර තමයි වැඩ කරලා තියෙන්නේ. එතකොට මෙයාට මාස 4 වැඩ කරාට දැන් එයාට යන්න දෙන්නේ නැහැ කම්පැනි. මොකද මෙයාට වියදම් කරලා ලක්ෂ බර ගාණක් වියදම් කරලා තමයි වීසා එකක් ගහන්නේ. එතකොට අවුරුදු දෙකකට ඉන්න බලාගෙන මේගොල්ලන්ට වීසා ගන්න. එතකොට දැන් මෙයා කියනවලු මට ඉන්න බෑ, මට රටසාවට එන්න බෑ. දැන් මෙයාට යන්න ඕනේ කියනවා. දැන් මේ ඇත්තටම පෞද්ගලිකව මෙහෙම වගේ ප්‍රශ්නයක්වත් මම මේ රටට ගෙනල්ලා එහෙම කතන්දරයක්වත් නෙමෙයි. එතකොට ඉතින් මෙයාලගේ දැන් අම්මා තමයි දැන් මට කිව්වේ පුතේ මගේ ලංකාවේ යාළුවෙක්ගේනේ. එතකොට අම්මා තමයි දැන් කිව්වේ පුතේ පුතාට යන්න ඕනේ. එන්න ඕනලු වැඩ කරන්න බෑ කියලා. දැන් ඉතින් කම්පැනියෙන් පාස්පෝර්ට් එක දෙන්නේ නැහැ මෙයාට වීසා ගහලා තියෙන නිසා. ඉතින් දැන් ඒගොල්ලෝ ලොකු මුදලක් අය කරනවා. ඉතින් දැන් මම එක්කෝ ගිහිල්ලා කතා කරලා අඩු කරගන්න බලන්න ඕනේ. දැන් මම ඉස්සෙල්ලා පොඩ්ඩකට කලින් පයින් ඇවිදගෙන ආවේ සල්ලි මාරු කරගන්න. ඉතින් දැන් එයාට කියනවලු සල්ලි ටික ගෙනන්න මම පාස්පෝර්ට් එක දෙන්නම් ඕන වෙලාවක යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ ගෙවලා යන්න පුළුවන් කියලා. දැන් මං යන්නේ. දැන් එයාට තනියෙන් ගිහලා කරන්න බෑ. ඒක දන්නේ නැහනේ. එතකොට දැන් මම මෙතනට ගිහිල්ලා එයාත් එක්ක කතා කරගන්න පුළුවන් නම් ගාණක් අඩු කරලා ඒගොල්ලන්ට සාධාරණයක් ඉටු කරලා අන්න ඒ වගේ දේවල් එකක් ගැන කතා කරන්න යන්නේ. මට මේක ලොකුවට ඉන් ඩීටේල් කියන්න බෑ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. දැන් මම මේ යන ගමන් ඉන්නේ. තව දෙයක් පෙන්නනවා. දැක්කද? මෙන්න මේක තමයි මෙට්‍රෝ ස්ටේෂන් එක. මෙන්න මෙතනින් පටන් ගන්න. අල්ලාද 2 කියලා එකක් තියෙනවා. ඒ අල්ලාද 2 වල තමයි මෙට්‍රෝ ස්ටේෂන් එක එකක් තියෙන්නේ. මේ පැත්තෙන් වටෙන් එනවා. ආයි ඔන්නෝම වෙනස් වෙලා එනවා. ඉතින් මම සාජ වලින් නගිනකොට මේ වගේ ගාන අර බොයිච් කලිෆා එක තුරින් පේනවා. ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. ඔයාලා පේනවද දැක්කද? ඔය පැත්තේ චූටි කණුවක් වගේ පේනවා. මම මේ පැත්තට නෙමෙයි යන්නේ. මම වෙන පැත්තකට යන්නේ. ඉතින් දෙර ඇවිල්ලා ඉන්නේ. සපෝට් එකකින් මම බහිනවා ගාන 49.50යි. කෙලින්ම ඉතින් ලොකු ගානක් කොඩු වෙනවා. ඉතින් මේ ගමන් වලට පොඩි ගණන්නුත් නෙමෙයි. ශ්‍රී ලංකාවේ මිනිස්සු බහිනවා අරකට වැඩි මේකට වැඩි කියලා. අඩුම තරමේ මේ වගේ කලර් ලයිට් එකක් පැන්නොත් රෝඩ් ක්‍රොසින් කලර් ලයිට් එකක් පැන්නත් ලොකු දඩයක් තියෙනවා. ඉතින් ඔය විදිහට මිනිස්සු මාරු වෙනවා. ලොකු වාහන යන්න බෑ. ලොකු වාහන යන්න බෑ. දැක්කද? ලොකු වාහන යන්න බෑ. 6 මාරයි 8 මාරයි 1යි 3යි ඔය ටයිම් වල ලොකු වාහන යන්න බෑ. Second service road में डालो और Prime Medical Holdings. මේ රීෆ් මෝල් එක මේකත් එක්තරා විදිහක මෝල් එකක්. රයිට් මම බහින ස්ථානයේ ළඟ. යස්. ස්ථා මෙට්‍රෝ ඩේටා. මෙන්න මෙතන හොටෙල් එකක් තියෙනවා. මේ පිටිපස්සේ තමයි මේ අෂේන් ශ්‍රී ලංකා ආවොත් ඇවිල්ලා ඩයල් එකේ ඉන්නේ. මේ පිටිපස්සේ තියෙන එක මේ හොටෙල් එකක්. හොටෙල් ඒෂියානා කියලා. මේක එක්තරා හොටෙල් එකක්. හොටෙල් ඒෂියානා කියලා හොටෙල් එකක් තියෙනවා. මේකට වාහන රිවර්ස් එකට ගන්න ඉඩමදි. ඔය වගේ පිස්සුනාට මේ වෙවිල සර්විස් රෝඩ්. මේක නම් අවුලක් නැහැ. ලංකාවේ නැහැනේ මේ වගේ සර්විස් රෝඩ් කියලා. ශ්‍රී ලංකාවේ තියෙන පාරවල් පමණයි. कैश
ගාන ඇවිල්ලා 51යි 24යි 54යි 75ක් වුණා. අනයි පොලේ 60 දුන්නා. ටික පැලටක් දුන්නා. ඉතින් මම වැඩ කරන තැනට ආවා. ඒ වැඩි කතා වුණේ නැහැ. බලමු ඔෆිස් එකට ගිහලා මොකද්ද කතන්දරේ කියලා. ඉතින් මේ ලන්නේ සල්ලි තමයි හැමදේකම. මේ ඉන්නම බෑ කියනවලු එනවා. 4 වෙනි තට්ටුවේ ඉන්නේ. 4 වෙනි තට්ටුවට යන්න ඕනේ පේනවනේ. අතනින් පේනවද 4. ඉතින් ඕක තමයි ඇත්තම කතාව. හරි කම්මැලි. ඉතින් මේ රස්සා ඇවිල්ලා කම්මැලිත් නෙමෙයි. ආතල් රස්සා. හැබැයි ඉතින් වැඩ තියෙන කන්දරාවක් ගන්න. Design groups. अस्सलाम वालेकुम. अरू तमें डायल लेंगे. This is not fair. अरू तमें डायल लेंगे. वो तमें डायल लेंगे. Not fair, bro. अस्सलाम वालेकुम. Walaikum assalam. भाई what Where not is fair? your friend? I don't know. ඉතින් වැඩේ ඉවර වුණා. දැන් වෙලාව 6:00යි. බ්ලොග් එක පටන් ගත්තේ 3:02 ඉතින් දැන් තමයි වැඩ ටික ඉවර වුණේ. කොහොම හරි අඩු කරලා પાස්පෝර්ට් එක ගත්තා. ඉතින් දැන් ඒකොල්ලව රටට යවන්න තමයි තියෙන්නේ. අඟහරුවාද වෙනකන් ඉන්න කිව්වා කැන්සල් එක දීලා. ඒ කියන්නේ දැන් අදම කැන්සල් එක ගත්තා. එතකොට සවුන්දා දැන් සවුන්ද තමයි යෝක එන්නේ. ඊට පස්සේ කැන්සල් එක. ඉතින් ඕක තමයි විස්තරේ. අනිවාර්යෙන් ලයික් කරලා ෂෙයා කරලා තියාගන්න. මේ වගේ ගොඩක් දේවල් විස්තර දැනගන්න පුළුවන් මගේ අර. නම් අතට මං ගියා. ජය වේවා.